හායාලුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත් ආවා රසමලස කෑමක් අරගෙන අපි හදමුද චොකලට් ගුලි චොකලට් බෝල මුලින්ම මම තාච්චිය ලිපේ තියාගෙන ඒකට සීනි ටිකක් දාගෙන කැරමල් වෙනකන් හොඳින් මේක හදා ගන්න ඕනේ. සීනි ටික හොඳින් උණු කරගන්න ඕනේ. මේ වෙලාවට ගින්දර පොඩ්ඩක් අඩු කරගන්න. කැරමල් වීගෙන එනකොට මම ඒකට පොල් ටිකක් ඇඩ් කරගන්න ඕනේ. මම අද පොඩි ප්‍රමාණයක් හදන නිසා මෙන්න මේ වගේ පොල් චුට්ටක් තමයි අරගෙන මේ විදිහට කවලම් කරගන්න ඕනේ. පොල් පැණි එක අපි හදා ගන්නවා වගේ මේක හොඳින් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක පැත්තකින් තියාගෙන අපි චොකලට් ටික හොඳින් උණු කරගන්න ඕනේ. චොකලට් කෑලි වලට කඩාගෙන උණු වතුර බෝල් එක දාගෙන මෙන්න මේ විදිහට ඩබල් බොයිල් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම චොකලට් ටික රත් කරගෙන තියාගන්නවා. ඒ වගේම පොල් ගුලි හදනකොටත් පොල් ගුලි මිශ්‍රණයක් අපි හදාගෙන මේ විදිහට තියාගන්න ඕනේ. දැන් මට තියෙන්නේ පොල් ගුලි මෙන්න මේ විදිහට හදාගන්න. මෙන්න මේ ප්‍රමාණ වලට හදාගත්තා නම් අපිට ලේසි. පොඩි ළමයි හිටන් ආසාවෙන් කනවා මේ කෑම එක. මෙන්න මේ ප්‍රමාණයට අපි ඔක්කොම ගුලි ටික හදාගන්නවා මෙන්න මේ විදිහට. දැන් ඒ ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් මට තියෙන්නේ චොකලට් වල හොඳින් අතුර ගන්න විතරයි. මෙන්න මේ විදිහට මම හොඳින් මේ ටික චොකලට් වල අතුර ගන්නවා. හොඳින් බලන්නකෝ මේ ටික මම කොහොමද අතුර ගන්නේ කියලා. මේ අතර අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි දිගින් දිගටම මෙවැනි වීඩියෝ එවනවා. ඔයගොල්ලෝ කැමති කෑමක් තිබ්බත් කමෙන්ට් එකේ අපිට කියන්න. මම හදලා ඔයගොල්ලන්ට රස කෑම එවන්නම්. මේ වගේ අපි එකින් එක මේ ටික හදාගන්න ඕනේ. දැන් අපේ කෑම ටික හරි. මේ ටික අපි හදාගෙන ඉවර වෙලා මේ විදිහට ෆ්‍රිජ් එකේ අපි දාගෙන පැයක් දෙකක් වගේ අපි හොඳින් ගල් වෙන එකක් තියාගන්න ඕනේ. දැන් අපි කෑම එක ලෑස්ති. ඔයගොල්ලත් මේ කෑම එක කාලා හදලා බලලා රසගුණ කියන්න කමෙන්ට් එකකින් අපිට. එහෙනම් අදට මං ගිහින් එන්න. ඔයගොල්ලන් හැමෝටම තෙරුවන් සරණයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් බයි. බුදු සරණයි.